බැකෝ සමන්ගේ මත්සිනා අත්අඩංගුවට. පෑලියගොඩ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැති ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්සිනා ඔහුගේ මද්‍රව්‍ය ජාලය මුළුමනින්ම මෙහෙවූ පුද්ගලයා බව විමර්ශන වලින් හෙළි වී ඇත. බැකෝ සමන්ගේ මත්සිනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සතුව තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයාගෙන තිබේ. සැකකරු අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත. කෙහෙල් බතර පද්මේ ඇතුළු පාතාල සමාජිකයන් සමග සිටි බැකෝ සමන් නැමැත්තා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ටාසයේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම හෙරොයින් බෙදා හැරීමේ ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය විය. බැකෝ සමන්ගේ නැගණියගේ සැමියා වන මෙම සැකකරු කාලයක සිට ඔහුගේ මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ. මිද්දෙනිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 27ක් තිබී ඇත. පසුව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මිද්දෙනිය වැලිපිටිය ප්‍රදේශයේ සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ. පෑලිගොඩ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන තව දුරටත් පැවැත්වේ. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.